කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් එකඟතාවයකට ආවා එක්සත් ජාතික පක්ෂයත් එක්ක සාකච්ඡා ආරම්භ කරන්න. එතකොට ඒ සාකච්ඡා මම හිතන්නේ මේ වෙනකොට ක්‍රියාත්මක වුණා. ඊයේ දවසේ හෝ පෙරේද දවසේ මේ වාර්තාව අපේ කළමනාකරණ කමිටුවට ලබා දීමට නියමිතව තිබුණා. ඒ කළමනාකරණ කමිටුවට ලබා දීපු වාර්තාවේ අන්තර්ගතය කුමක්ද කියන එක බලලා ඊගාව අපේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට දැනුවත් කරයි. නැත්නම් අපේ කණ්ඩායම් රැස්වීමේදී දැනුවත් කරයි. ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග අපිට ගන්න පුළුවන්. මෙතන අපි බොහොම පැහැදිලිව බහුතරයක් දෙනෙක්ගේ අභිමතය කැමැත්ත තියෙන්නේ පක්ෂ දෙක එකතු වෙලා ආණ්ඩුවට අභියෝගයක් එක්කර හැකි විදිහේ කඳවුරක් අපි නිර්මාණය කළ යුතුයි කියන එක තමයි බහුතර දෙනෙක්ගේ කැමැත්ත තියෙන්නේ. ඉතින් ඒකට කකුලෙන් අදින කීප දෙනෙක් ඉන්න පුළුවන්. අපි දැක්කා රවි කරුණායක මැතිතුමා කියන භූතය දෙන්නෙක් ඉන්නවා. පෙරේතෝ දෙන්නෙක් ඉන්නවා එක්සත් ජාතික පක්ෂවල. ඒ හින්දා මේක සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා ඒ භූතය කුම්බාණ්ඩු පෙරේතයන්ගේ අවශ්‍යතාවයන්ට වැඩිය මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවය අපිට වැදගත් වෙනවා. ඒ නිසා මම හිතන්නේ සමගි ජන බලවේගයේ බහුතර දෙනා ඉන්නේ එකතු වෙ යුතුයි කියලා. හැබැයි එතනදී අර පෙරේතයන්ගේ කුම්බාණ්ඩයන්ගේ බලපෑමට අහිතකර විදිහේ යෝජනා මේ පැත්තෙන් ඉදිරිපත් වුණොත් මේ සාකච්ඡා අසාර්ථක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා දෙගොල්ලම සම්මුතියකින් එකඟතාවයකින් ඌමනාව තියෙනවා නම් මේ පක්ෂ දෙක එකතු වෙන්න දෙපැත්තෙම කැපකිරීම කළ යුතු වෙනවා. ඒ නිසා මම හිතන්නේ පිළිගත යුතු කාරණේ මේ රටේ ප්‍රධාන විපක්ෂයේ බවට පත් වෙලා තියෙන දැන් තියෙන ප්‍රධාන බලවේගයේ පක්ෂේ බවට පත් වෙලා තියෙන සමගි ජන බලවේගය. ඒ නිසා ඒ සමගි ජන බලවේගයේ දිශාවට තියෙන බලය බහුතර කැමැත්ත ශක්තිය දෙසට අවධානය යොමු කරලා ඒක නිකන් ඒක යටපත් කරගෙන ඒ කරන්නේ මම හිතන්නේ කවුරුත් එහෙම තැනක නැහැ. හැමෝම බුද්ධිමතුන් දේශපාලනයේ නිලෙච්ච උදවිය මේ සාකච්ඡා වලට වාඩි වෙන නිසා ඒ සමගි ජන බලවේගයේ තිබිය යුතු තැන තියලා මේ සාකච්ඡා ඉදිරියට යන්න ගියපුවම අපිට මේක සාර්ථක කරගන්න පුළුවන් කියන එක බොහොම පැහැදිලි. ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා මේ සන්දානය නැත්නම් මේ එකඟ වීම ඉක්මනින් සිද්ධ වෙලා එන ඕනෑම මැතිවරණයකට මේ රටේ ජයග්‍රහණය කර හැකි කඳවුර නිර්මාණය කරන්නට අපිට ශක්තිය ලැබෙන්න කියන ප්‍රාර්ථනාව තමයි